සරල අනුවර්තීය චලිතය. simple harmonic motion. දැන් සරල අනුවර්තීය චලිතය කියන එක ඔයගොල්ලන්ට නෝට් එක දීලා තියෙනවා. මම නෝට් එක පොඩ්ඩක් ෂෙයා කරන්නම්. බලන්න සරල රේඛාවක් දිගේ චලිත වන අංශුවක ත්වරණයේ එහි පෙතෙහි වූ අචල ලක්ෂයක් දෙසට යොමු වනසේ එම ලක්ෂයේ සිට අංශුව ලබා ඇති විස්ථාපනය ත්වරණයට සමානුපාතික වනසේ චලිත වේ නම් එම චලිතය සරල අනුවර්තීය චලිතයක් ලෙස හඳුන්වයි. P අංශුව සරල අනුවර්තීය චලිතයක යෙදේයයිද එහි ත්වරණයේ පෙතෙහි වූ ලක්ෂයක් දෙසට යොමු වී ඇතැයිද ගනිමු. තවද අංශුව O සිට ඇති දුර x යන අවස්ථාවක් ගනිමු. දැන් මේකට අනුව සරල අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක් දෙපැත්තට විතරක් මේ සරල රේඛාවක් දිගේ චලිත වෙනවා. එතකොට අර ඉස්කෝලේදී සරල අවලම්බය සිම්පල් පෙන්ඩියුලම් පොඩි පන්ති මේ 12 පන්තියේදී මෙන්න මෙහෙම පොඩි කෝණ වලින් ඉතා කුඩා කෝණ වලින් මේක දෝලනය කරන්න කිව්වා. දෝලනය කළා කිව්වා මේක සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා මෙන්න මේ ටික කියලා. එතකොට දැන් මේක සරල රේඛාවක් වෙන්නේ නැහැ. ඒකින්ද තමයි ඔයගොල්ලන්ට දිග තන්තුවක් ගන්න කියන්නේ. ටිකක් දිග තන්තුවක් අරගෙන කුඩා දෝලන සිදු කරන්න කියන්නේ. අරේ අනන්තයක් වෙච්ච වෘත්තයේ පතය සරල රේඛාවක් කියලා අර්ථ දක්වන්නේ. අරේ වැඩි වෙන්න මෙන්න මේ වගේ ඉතා කුඩා දුරක් ගත්තාම මේක සරල රේඛාවක් බවට පත් වෙනවා. අන්න ඒකින්ද තමයි ඔයගොල්ලන්ට දිග තන්තුවක සාමාන්‍යව කෙල්ලනේ වහලේ සිවිලිම කෙල්ලලා දිග තන්තුවක් අරගෙන ඒක පොඩ්ඩක් පද්දන්න කියනවා. එහෙම නොවි මේක මෙහෙම පද්දන්න ගියොත් ඒක අපි ඉගෙන ගත්ත වෘත්ත චලිතයක් වෙනවා. වෘත්ත චලිතයක් නෙමේ සරල අනුවර්තීය චලිතය කියන්නේ මොකද්ද? සරල රේඛාවක් දිගේ චලිත වන අංශුවක එහි පෙතෙහි වූ අචල ලක්ෂයක් දෙසට ත්වරණය යොමු වෙලා චලිත වෙනවා නම් ඒක සරල අනුවර්තීය චලිතයක්. ඒ කියන්නේ වස්තුවක් දැන් රවුමට කරගෙනම නම් සරල අනුවර්තීය වෙන්න විදිහක් නැහැ. සරල අනුවර්තීය චලිතයක යෙදෙන අංශුවක් ගත්තොත් ඒ පෙතේ වූ අචල ලක්ෂයක් දෙසට ත්වරණය යොමු වෙලා තියෙනවා. මෙයා මෙහෙට ගියාට චලිතය මෙහෙට උනාට ත්වරණය තියෙන්නේ මේ පැත්තට යොමු වෙලා. දැන් ඔයගොල්ලෝගේ නෝට් එකේ තියෙනවා මෙහෙම එකක්. මෙන්න මෙතන ඉඳලා අංශුවක් x දුරකින් තියෙනවා. මේකේ ත්වරණය යොමු වෙලා තියෙනවා ඇක්සලරේෂන් ඒ ත්වරණය යොමු වෙලා තියෙනවා මේ පැත්තට. p අංශුවේ. එහෙනම් ත්වරණය සමානුපාතික වෙනවා ලබා ඇති විස්ථාපනයට. දැන් තියලා තියෙනවා ඔක ත්වරණය විස්ථාපනයට සමානුපාතික වේ නම්. දැන් සමානුපාතිකේ ඉවත් කරගන්න අපි මේකට නියතයක් දානවා. w වර්ගය. ඕනනම් අපිට ලියන්න පුළුවන් a සමානයි kx කියලා. එහෙමනේ සමානුපාතිකේ නැති කරගන්න. මේකේ k වෙනුවට අපි w වර්ගය w කියන්නේ නියතයක්. මෙතන ඔමෙගාවත් මුකුත් නෙමෙයි. ඔමෙගාවත් කෝණික ප්‍රවේගයවත් ඒ මුකුත් නෙමෙයි. ඔතනදී නියතයක්. ඒකින් තමයි නෝට් එකේ පැහැදිලිව ඒක මම දීලා තියෙනවා. ඔමෙගා මේ w කියන්නේ නියතයක් කියලා. O සිට විස්ථාපනයේ x ලෙස ගතොත් O වල ඉඳලා විස්ථාපනයේ x නම් මේක දෙවතාවක් අවකලනය කරොත් කාලයේ විශේෂයෙන් x double dot ඒක තියෙන්නේ මේ පැත්තට. ඒකින්ද x double dot ඒක තියෙන්නේ OP දිශාවට. එහෙනම් OP දිශාවට දෛශික දිශාවට
x double dot තියෙනවා. හැබැයි මේකෙත් විස්ථාපනය මෙහෙට මනිනවා. තීරණය මෙහෙට තියෙනවා. හැබැයි මේකේ අර්ථ දැක්වීම අනුව තීරණය තියෙන්නේ මේ පැත්තට. එහෙනම් විස්ථාපනයෙන් ලැබෙන තීරණය විස්ථාපනයේ කාලීංශයෙන් අවකලනය කරලා ලැබෙන තීරණයයි මේ තීරණයයි දෙපැත්තක්. එහෙනම් ඒ සමානයි ඍණ දිශාවේ අනිත් පැත්ත. ඍණ x double dot. ඒක ගෙනියන් මෙතෙන්ට දාන්න. එහෙනම් ඍණ x double dot සමානයි ඔමෙගා මේ w වර්ගය x මේක x double dot සමානයි ඍණ w වර්ගය x කියලා ලියනවා. මේක තමයි චලිතයට අනුරූප සරල රේඛීය චලිතයේ මේ සරල අනුවර්තීය චලිතයට අනුරූප සමීකරණය. මේක වෘත්ත චලිතයට අනුරූප කරලා තමයි අපි ඔමෙගා කියලා මේකට දාන්නේ පස්සේ. දැනට මේක නියතයක්. ඔමෙගා නියතයකි. ඔතන මේක හදලා තියෙන ඕනනම් කටුවට සටහනක් දාගන්න. දැන් ඕගොල්ලන්ට මේකම මෙහෙම එකක් දාලා තියෙනවා නෝට් එකේ. මම නෝට් එක පොඩ්ඩක් ෂෙයා කරන්නම්. බලන්න. ඕසිත විස්ථාපනය x ලෙස ගත්තොත් අංශයතරණ x double dot වන අතරේ o දිශාවට යොමු වේ. ඒකෙන් දැන් මේක ලියලා තියෙනවා. ත්වරණයේ යොමු ඇති ලක්ෂය නාභිය ලෙස හඳුන්වයි. සරල අනුවර්තීය චලිතයේ ත්වරණයේ යෙදලා තියෙන ලක්ෂය නාභිය කියලා හඳුන්වනවා. ඊළඟට සතහන සරල අනුවර්තීය චලිතයේ යෙදෙන අංශයක නාභියේ සිට විස්ථාපනය x වන විට මෙය සරල අනුවර්තීය චලිතයට ආවේනික වූ සමීකරණය ලෙස සලකනු ලැබේ. දෙන ලද චලිතයක් සරල අනුවර්තීය බව පෙන්වීම සඳහා නාභියේ සිට අංශුවට විස්ථාපනය x වන විට එම චලිතය x double dot සමානයි ඍණ w වර්ගයේ x එහෙම නැත්නම් ඔමෙගා වර්ගයේ x කියලා පස්සේ කියනවා. බව පෙන්විය යුතුය. තවද x සමානයි බිඳුව වන විට x double dot බිඳුව බැවින් නාභියේදී ත්වරණය ශුන්‍ය වේ. ඒක පැහැදිලි කරන්න. සරල අනුවර්තීය චලිතයක හරි. දැන් x double dot කියන්නේ මේ චලිතයේ ත්වරණය. අපි මේ සමීකරණය ගමු x double dot සමානයි ඍණ w වර්ගයේ x. x කියන්නේ මෙතන ඉඳලා මැනපු දුර. දැන් x double dot ත්වරණය සමානයි බිඳුවයි. එහෙනම් අපිට එනවා ඍණ w වර්ගයේ x සමානයි බිඳුවයි. දැන් මේකේ w කියන එක බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් බිඳුව වෙන්න ඕනේ x සමානයි බිඳුවයි. එහෙනම් ත්වරණය ශුන්‍ය වෙන්නේ කොහෙතනද? ත්වරණය ශුන්‍ය වෙන්නේ දෝලන කේන්ද්‍රයේදී. මෙන්න මෙතන තමයි දෝලන කේන්ද්‍රය. දෝලන කේන්ද්‍රයේදී ත්වරණය ශුන්‍ය වෙනවා. ඕන්න මොකක්ද දාලා තියාගන්න. මේ ටික ඇදලා. මේක හරියට ඉගෙන ගන්න මම හිතන්නේ ඔයාලට ඕගොල්ලෝ තර ටර්ම් ටෙස්ට් එකට දුන්න පේපර් එකේ අර ගාන කවුරුත්ම හදලා තිබුණේ නැහැ ළමයි කල්ලලවත් තිබුණේ නැහැ. කියන්නේ සරල අනුවර්තීය දැන්ට කරලානේ තියෙන්නේ. කරලා ඇති වෙනකන් කරලා දෙනවා. නමුත් ඒ ගාන පොඩ්ඩක් වෙනස් කරලා දුන්නා. ගාන හදලම නැහැ කළා මේ.
මුල නිකන් අර මේ මොකද්ද ස්ප්‍රින් එක එහෙම නැත්නම් දුන්නක දුන්නු නියතේවත් හොයාගන්න දන්නේ නැහැ. හරි. මේකේ තියෙනවා සරල ඊළඟට මාතෘකාව. ෂෙයා කරන්නම්. බලන්න. සරල අනුවර්තීය චලිතයේ යෙදෙන අංශුවක කාලය හා විස්ථාපනය අතර සම්බන්ධය. සරල අනුවර්තීය චලිතයේ යෙදෙන අංශුවක නිම රේඛාවේ ඕනම අචල ලක්ෂයේ සිට t සමානයි t වන විට විස්ථාපනය x වූ අවස්ථාවක් ගනිමු. දැන් මේකේ පේනවා ඔයගොල්ලන්ට මෙතන ඉඳලා t සමානයි බිඳුවේ මෙතනින් පටන් ගන්න t සමානයි t වෙනකොට මෙන්න මෙතෙන්ට ගේම් තියෙනවා. දැන් මේකේ ABW එහෙම නැත්නම් ඔමෙගා කියලා දැන් කියමුකෝ නියත වන විට අංශුව O සිට ලැබූ විස්ථාපනයේ x නම් x සමානයි a cos ඔමෙගා t ධන b sin ඔමෙගා t. දැන්ට ඔමෙගා කියලා කියමු ඕක ගැලපෙන්නේ මෙන්න මෙතනදී ඔමෙගාට. දැන්ට ඕක නියතයක් හරිනම්. ඔමෙගාට සමාන වෙන්නේ මෙන්න මේ කොටසෙදී. a cos ඔමෙගා t ධන b sin ඔමෙගා t සම්බන්ධය යුක්ත කරන්නේ යයි ගනිමු. ඇත්තටම මේකේ මෙහෙම දෙයක් වෙන්නේ. දැන් සමීකරණය තියෙනවා x double dot සමානයි minus. මෙන්න මේක අනුකලනය කිරීම මගින් තමයි ඔන්න ඔය x සමානයි a cos omega t ධන b sin omega t කියන සමීකරණය එන්නේ. මේ ප්‍රකාශනය අනුකලනය කරලා. අපිට අනුකලනය කිරීමක් සිලබස් එකේ නැති හින්දා අපි හැම වෙලේම කරන්නේ මේක උපකල්පනය කරලා මේක අවකලනය කරලා මේක එනවා කියලා පෙන්නනවා. මේක අවකලනය කරාම අපිට මෙන්න මේ සමීකරණය x double dot සමානයි ඍණ ඔමෙගා වර්ගය එහෙම නැත්නම් w වර්ගය x කියන ආකාරයට එනවා කියලා ඔප්පු කරනවා. එහෙනම් මේක සරල අනුවර්තීය චලිතයේ සමීකරණය නම් මේක ඊට අනුරූප විස්ථාපන සමීකරණය කියලා ගන්නවා. ඔන්න ඔහොම දෙයක් තමයි ඕකේ කරන්නේ හැම වෙලේම අනිත් පැත්තට දාන හදන. මේකට එන්නේ දැන් මේක කියනවා මෙම සමීකරණය දැන් මෙතන ඉඳලා මේක ඇඳ ගන්න ඕන. මෙතන ඉඳලා මේක බිඳුව ඕලක්ෂයේ ඉඳලා විස්ථාපනයේ x කියන එක a cos omega t ධන b sin omega t නැත්නම් wt. විස්ථාපනය හා කාලය අතර සම්බන්ධයනේ. අපි ඒක නිකන් ඔප්පු කරලා බලමු. x සමානයි a cos omega t එහෙම නැත්නම් wt ධන sin b sin wt මේ අවකලනය කරනවා කාලය විශ්ේ dx by dt a නියතේ එළියට ගන්නවා d cos wt එහෙම නැත්නම් omega t dt ධන b එළියට ගන්න d sin wt dt. හරි මේක අවකලනය කරාම cos ගේ අවකලනය ඍණ sin omega t එහෙම නැත්නම් wt omega t ගේ අවකලනය omega
D sin ගේ අවකලනය cos මේ කෝණය ඊළඟට ඒ කෝණය අවකලනය කරාම T එනවා. T නෙමෙයි ඔමෙගා. W. මේ දෙන්නගෙම මේ ඔමෙගා එහෙම නැත්නම් W එළියට ගන්න පුළුවන්. ඍණ sin WT ධන cos WT නැත්නම් ඔමෙගා T නියතයක් වතාවක් T. මේක x dot. නැවත මේක T විශේෂයෙන් අවකලනය කරනවා. D x dot dt විශේෂයෙන් W නියතයක් එළියට තියාගන්න. D ඍණ sin WT dt විශේෂයෙන් අවකලනය කරා. D cos omega t dt. sin ගේ අවකලනය ඍණ sin ගේ අවකලනය cos omega t ගේ omega. cos ගේ ඍණ sin omega t එහෙම නැත්නම් WT omega t ගේ අවකලනය omega. මේක x double dot කරගන්න. හරි. ඔතෙන්ට හදාගන්න. නෝට් එකෙත් ඇති කමන්නේ ලියන්න. මේ දෙන්න එකතු කරලා ගත්තාම x double dot සමානයි මේ දෙන්න මෙහා පන්නනවා. එතකොට w වර්ගය ඍණ AB මොකද උනේ? AB හැල්ලා නේද? මම මොකක් වෙනවා? බලගන්න. x සමානයි a cos WT ධන b sin WT dx by dt a එළිය තියාගන්න d cos WT omega t කියලා දාගන්න b d sin a cos के ऋण sin omega t omega ධන b BAB හැල්ලා sin ගේ cos මේකෙන් මෙයා එළියට ගන්න ඍණ a sin WT ධන b cos WT එහෙම නැත්නම් omega t මේක නැවත අවකලනය කරන්න. මේක x dot නේ dx dot dt w ඍණ a d sin omega t එහෙම නැත්නම් WT dt ධන b d cos omega t එහෙම නැත්නම් WT dt විශේෂයෙන් අවකලනය කරනවා. අඩු AB අකුරු බලලා දාගන්න.
x dot x double dot වෙනවා මෙතන ඍණ a sin j cos omega t වල omega කියලා එහෙම නැත්නම් w b cos k ඍණ sin නැවත මේ සිතාවකලනය කරාම මෙහා එනවා omega එහෙම නැත්නම් w මේකෙන් මේ w එහෙම නැත්නම් omega එළියට ගන්න x double dot සමානයි w වර්ගය ඍණත් එළියට ගන්න w වර්ගය දැන් හැදෙනවා a cos wt එහෙම නැත්නම් නියතයක් වතාවක් t එහෙම නැත්නම් omega t t cos sin omega t එහෙම නැත්නම් wt මෙයාගේ අගය x එහෙනම් x double dot සමානයි ඍණ w වර්ගයේ x එහෙම නැත්නම් omega වර්ගයේ x එහෙනම් චලිතය සරල අනුවර්තීය වෙනවා එහෙනම් සරල අනුවර්තීය චලිතයේ යෙදෙන අංශුක විස්ථාපනයක් කාලයක් අතර සම්බන්ධය a cos wt ධන b sin wt එහෙම නැත්නම් omega t කියලා දාගන්න omega කියන්නේ වෘත්ත චලිතයට සමාන කරහම ඊළඟ කොටස AB omega නේද සරල අනුවර්තීය චලිතයේ යෙදෙන අංශුවක් මත ක්‍රියා කරන බලය නම් මේකේ කෙලින්ම මේ පැත්තට විස්ථාපනය යද්දි මෙන්න මේ නිලියෙන් ගහලා තියෙනවා මෙහෙට බලය කියලා මේ ත්වරණය කියලා ඒ වගේ මේ පැත්තට ඒ විස්ථාපනය යද්දි බලය මෙහෙට මේ ත්වරණය x සමාන m නේ ස්කන්ධයේ දිශාවක් නෑ එහෙනම් බලය තියෙන්නේ කේන්ද්‍රයේ දිශාවටමයි ඒකයි ඔය රූප සටහන හදලා තියෙන්නේ ඊළඟට සරලානුවර්තී චලිතයේ යෙදෙන අංශුක විස්ථාපනය හා ප්‍රවේගය අතර සම්බන්ධය. ඒක ලියා ගන්න. ඒකත් අර සමීකරණයෙන්මයි අපි ඔප්පු කරන්නේ. ලියා ගන්න මාතෘකාව. ඒක ඔප්පු කරමු. ඒකෙත් කියනවා පුතේ. විස්ථාපනයයි කාලයයි අතර සම්බන්ධය. මේ ප්‍රවේගයයි කාලයයි අතර සම්බන්ධය. A B omega නියත විට. නැත්නම් A B W නියත විට x සමානයි A cos omega t මේක omega නියතයක්. එහෙම නැත්නම් WT B sin WT දැන් මේක කාලය විශේෂයෙන් එක සැරයක් අවකලනය කරමු. dx/dt d cos WT එහෙම නැත්නම් omega t dt ධන b d sin omega t dt එහෙම නැත්නම් WT මේක x dot a cos k ඍණ sin omega t එහෙම නැත්නම් WT නැවත omega n ගොඩ ධන b
sin k cos omega t නැවතත් omega. එතන මේකෙන් omega එළියට ගන්න minus omega. A sin omega t B cos omega t x dot. දැන් මේක වර්ග කරන්න x dot වර්ගය w වර්ගය මේ හැදෙනවා A sin omega t B cos omega t නැත්නම් wt වර්ගය. එතන w වර්ගය මෙතනින් හැදෙනවා a වර්ග sin වර්ගය omega t එහෙම නැත්නම් wt ඍණ දේවතාවක් ab cos omega t sin omega t ධන b වර්ග cos වර්ග omega t. එතනද x dot වර්ගය omega වර්ගය a වර්ගය මේ sin වර්ගයට එක ඍණ cos වර්ග දාන්න. ඍණ 2ab cos omega t sin omega t ඊළඟට b වර්ගය මේකට දාන්න එක ඍණ sin වර්ගය. x dot වර්ගය omega වර්ගය මෙතන හැදෙනවා a වර්ග ඍණ a වර්ග cos වර්ග omega t ඍණ 2ab cos omega t sin omega t w කියන්නත් පුළුවන්. මෙතන b වර්ගය ඍණ b වර්ග sin වර්ගය wt එහෙම නැත්නම් omega t. w වර්ගය මෙන්න මේ a වර්ගයයි මේ b වර්ගයයි එක ළඟට ගන්න. a වර්ග ධන b වර්ග ඊළඟට මෙන්න මේ ටික ගත්තාම මෙයයි 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 ඍණ එළියට ගත්තාම මේක හැදෙනවා මෙන්න මෙහෙම එකක්. a වර්ග cos වර්ග omega t එහෙම නැත්නම් wt ධන 2ab cos wt sin wt එහෙම නැත්නම් omega t ධන b වර්ගය sin වර්ගය omega t wt. x dot වර්ගය w වර්ග a වර්ග ධන b වර්ග මේ ටික a cos omega t ධන b sin omega t ගේ වර්ගය. එහෙම නේද? බලන්න මේ ටික එහෙම නේද කියලා.
මේකට අපිට ලියන්න පුළුවන් x කියලා. x dot වර්ගය ඔමෙගා වර්ගය a වර්ගය ධන b වර්ගය ඍණ මෙයා x වර්ගය. මේ a වර්ග b වර්ගයට අපි k කියලා නියතයක් දානවා. එතන ලියාගන්න. මේ a වර්ගයට b වර්ගයට k වර්ගය කියලා දාන්න. x dot වර්ගය සමානයි ඔමෙගා වර්ගය එහෙම නැත්නම් w වර්ග මේක k වර්ග ඍණ x වර්ගය k වර්ගය. දැන් සරල අනුවර්තයේ චලිතත් ඒක යෙදෙනවා මේ නාභිය දෙපැත්තට යන දුර. මෙහෙට දුර සිම්පල් අපි හිතමුකෝ සිම්පල් a එහෙම නැත්නම් කැපිටල් a වර්ගය කියලා. කැපිටල් A ගත්තනේ සිම්පල් A කියලා ගමු. මේ පැත්තට යනවා සිම්පල් A දුරම. මෙන්න මේ කෙළවරදි ප්‍රවේගය බිඳුවයි. ඒකනේ නවතින්නේ ප්‍රවේගය බිඳුව. ඊට පස්සේ තමයි අනිත් පැත්තට හැදෙන්නේ. එහෙනම් විස්ථාපනය මේ මෙතනදී ප්‍රවේගය උපරිමයි කෙළවරේදී ප්‍රවේග දෙක ශුන්‍ය වෙනවා. මෙතෙන්දී ත්වරණය ශුන්‍ය වෙනවා. මේ දෙපැත්තේ ත්වරණය උපරිම වෙනවා. මේ රූපෙත් අඳගන්න. කේන්ද්‍රයේ ඉඳලා විස්තාරය තමයි ඒ වෙන්නේ. amplitude of the simple harmonic motion. මෙයාගේ විස්තරේ දාන්න ඕන විස්තරේ කියලා. හරි. එහෙමනම් මේකේ x dot සමානයි බිඳුව ප්‍රවේගයේ බිඳුවේදී x සමානයි විස්තරය a දක්වා ගිහින් තියෙනවා. ඕක ආදේශ කරනවා. දැන් මේකට ආදේශ කරාම මේක බිඳුවේ වර්ගය සමානයි w වර්ගය එහෙම නැත්නම් ඔමෙගා වර්ග k වර්ග ඍණ a වර්ගය x a වර්ගය දාන්න. දැන් මේක w එහෙම නැත්නම් ඔමෙගා සමානයි බිඳුව එහෙනම් මොකද වෙන්න ඕනේ? k වර්ගය ඍණ a වර්ගය සමානයි බිඳුවයි k වර්ගය සමානයි a වර්ගයට. එහෙම නැත්නම් k සමානයි a වෙනවා. අවසානයේ සමීකරණය එනවා x dot වර්ගය සමානයි ඔමෙගා වර්ග a වර්ග ඍණ x වර්ග. ඔක තමයි v වර්ග සමානයි ඔමෙගා වර්ගය a වර්ගය ඍණ x වර්ගය කියලා දෙන්නේ. එහෙනම් මොකක්ද? සරලද අනුවර්තයේ චලිතයේ යෙදෙන අංශුවක ප්‍රවේගය හා කාලය අතර සම්බන්ධය තමයි මේ තියෙන්නේ. ඊළඟට දෝලන කාලාවර්තයේ සෙවීම තියෙන ඔයගොල්ලෝ ළඟ මෙන්න මේ රූපය ඇති නේද මම ෂෙයාර් කරන්න. මාක් කරගන්න මේ නෝට් එක නැත්තම් ඔබ දාලා දාගන්න. සරල අනුවර්තයේ චලිතයේ යෙදෙන අංශුවක දෝලන කාලාවර්තය. ඔය රූප පොඩ්ඩක් ඇඳගන්න. මම පැහැදිලි කරන්නම් ඔය රූප පොඩ්ඩක් ඇඳගන්න.
හරි බලා ගන්න මම පැහැදිලි කරන්න. දැන් යම් වස්තුවක් සරල රේඛීය මාර්ගයක තමයි සරල අනුවර්තීය චලිතයක යෙදෙන්නේ. මේකේ කේන්ද්‍රයේ ඉඳලා කේන්ද්‍රය මෙතන නම් මෙන්න මෙතන තියෙනවා Q කියන අංශුව. Q අංශුව මෙතන තියෙද්දී මේකේ හැවණල්ලක් මෙතනමයි. Q අංශුව මෙතෙන්ට කියපු එක මේකේ වෙනම P කියලා අංශුවක් මෙහෙම යනවා කියලා බලන්න. P අංශුව මෙතෙන්ට එද්දී Q අංශුව මෙතන පෙන්නනවා ඒකේ හේවණල්ල. P අංශුවේ හේවණල්ල Q කියලා මෙතන පෙන්නනවා. P අංශුව මෙන්න මේ හරියකට විතර එද්දී එයාගේ හේවණල්ල පෙන්නන්නේ මෙන්න මේ අවස්ථාව. P dash මේක Q. එහෙනම් මේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා මේ දුර එන එක සරල අනුවර්තීය චලිතයේ Q වෙන එක සමාන කරන්න පුළුවන් වෘත්ත චලිතයක P අංශුව ඊට අනුරූපව එනවා. එහෙනම් මේක නියත කෝණික ප්‍රවේගයකින් එන්න ඕනේ. අන්න උතන තමයි මේ දෙන්නා W ගියගේ කෝණික ප්‍රවේගය බවට පත් වෙන්නේ. T සමානයි බිඳුවේදී දෙන්නම් මෙතන. T සමානයි T වෙනකොට P මෙහෙම මේ වෘත්තේ යනවා. එයාගේ හෙවණැල්ල පෙන්නන්නේ Q මගින් හරියට මේ රේඛාවේ මෙහෙට යද්දී මෙයා මෙතෙන්ට එනකන් එනවා. මේ හරියට යද්දී මෙහෙට යනවා. මේ පැත්තට යද්දී ආපහු මෙහෙට හැරිලා මෙහෙම එනවා. එහෙනම් මෙයා වෘත්තයක චලිතයේ යද්දී P වෘත්තයක චලිතයේ යද්දී Q මේ රේඛාව දිගේ සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. අය අහගන්න. P මේ වෘත්තයේ වෘත්තාකාර පතේ යද්දී නියත කෝණික ප්‍රවේගයකින් යද්දී Q මෙන්න මේ රේඛාවේ නාභිය ඕවන වෘත්තා මේ සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. එහෙනම් මේ කෝණය අපි ගමු θ කියලා රේඩියන්. Qට Pට මෙන්න මේ ලක්ෂය B සිට මෙන්න මේ T සමානයි T වෙනකොට මෙතෙන්ට ගිහින් තියෙනවා. B සිට මෙන්න මෙතෙන්ට C කියලා ගමු. C දක්වා යාමට ගත වෙන කාලය. Qට මෙන්න මේ B සිට D දක්වා මෙතන D කියලා දාගමුකෝ. D දක්වා යාමට ගත වෙන කාලයයි සමානයි. එහෙනම් ලියන්න ඕනේ Qට B සිට D දක්වා Qට B සිට D දක්වා B සිට D මෙතන දක්වා යාමට ගත වූ කාලය Qට B සිට D දක්වා මොනවා මේකද කියන්නේ සරල අනුවර්තීය චලිතය. යාමට ගත වෙන කාලය Pට B සිට Cට B සිට Cට යාමට ගත වෙන කාලය Pට B සිට C දක්වා යාමට ගත වෙන කාලයට සමානයි. දැන් මේ කාලය හොයන්න බෑ. මේ කාලය පුළුවන්. රේඩියන් වලින් නම් අර A නම් S සමානයි A θ. තාරේ R නම් S සමානයි R θ. එහෙනම් මෙයාගේ අගය R θ. චාප දිග. මේක යන්නේ ස්පර්ශීය වේගයකින් v කියන වේගය T R θ බෙදීම v කියන්නේ R ඔමෙගා. නම් කාලය R θ v කියන්නේ වේගය ස්පර්ශීය වේගය R ඔමෙගා වලින් දාන්න පුළුවන්. R ඔමෙගා v
V සමානයි R ඔමෙගා රේඛීය වේගයෙන් යන්නේ. ඔකට මාක් කරගන්න. V R ඔමෙගා. තීට බෙදීම T කියන්නේ තීට බෙදීම ඔමෙගා. ඒ වගේම එහෙනම් මේ තීට රේඩියන් වලින් මැනලා ඔමෙගාගෙන් බෙදුවාම එහෙම නැත්නම් කෝණික ප්‍රවේගයෙන් එහෙම නැත්නම් අර ඔමෙගා කියන නියතයෙන් බෙදුවාම කාලය එනවා. ඔය නෝට් එකේ තවත් විස්තර කරලා තියෙනවා. මෙන්න මේ දුර නම් 5 ඍණ තීටා. එහෙනම් මේ ටික C සිට E දක්වා. නිකම්ම ලියමු අපි. C සිට E දක්වා. C සිට E දක්වා යාමට ගත වන කාලය. C සිට E දක්වා යාමට ගත වන කාලයේ කෝණය 5 ඍණ θ බෙදන්න ඕනේ ඔමෙගාගෙන්. මේක තමයි කාලය. මෙතනින් මෙතෙන්ට කාලය මේක. මෙතනින් මෙතෙන්ට කියන්නේ මේ කෝණයේ බෙදීම ඔමෙගා. මෙතනත් මේ කෝණයේ බෙදීම ඔමෙගා. ඔක දාගන්න. නෝට් එකේ තියෙනවා තවත් දෙයක් අර ටිකක් ප්‍රවේගය මේක උත්තර චලිතයේ සරල අනුවර්තීය චලිතයට සමාන බව පෙන්වලා තියෙනවා මෙන්න මෙතන. මේ නෝට් එකත් එතන තියෙනවා. ඇති තන්තුවක් ගැන කතා කරන්න තියෙනවා. ලියාගන්න. ප්‍රත්‍යස්ත තන්තු. ප්‍රත්‍යස්ත තන්තු. extensible string. ප්‍රත්‍යස්ත තන්තු. ප්‍රත්‍යස්ත තන්තු කියන්නේ පුතේ ඇද්දහම ඒකේ විතතියක් ඇති වෙනවා. එහෙනම් ලියගන්න. ප්‍රත්‍යස්ත තන්තුවක තන්තුව ඇදීමේදී ප්‍රත්‍යස්ත තන්තුවක් ඇදීමේදී එහි හටගන්නා ආතතිය මේක ඇඳලා ලියලා තියන්නේ T එක ආතතිය අනුලෝමව සමානුපාතිකයි ඇතුළු දිගට. ඔතන ලියා ගන්න. ආතතිය කියලා මේක ඇඳ ගන්න. L එකට T එක ප්‍රතිලෝමව සමානුපාතිකයි 1යට L. මේ දෙන්නම එකට ගත්තාම T එක සමානුපාතිකයි L එක බෙදීම L ට. L එකට දානවා නියතයක් ලැම්ඩා කියලා L එක බෙදීම L. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංකය. ප්‍රත්‍යස්ථා මාපාංකය. ගොඩනැගෙන ආතතිය කියලානේ මේක ලිව්වේ. එතන ලියන්න. ප්‍රත්‍යස්ථ තන්තුවක් ඇදීමේදී එහි ගොඩනැගෙන ආතතිය ප්‍රත්‍යස්ථ තන්තුවක් ඇදීමේදී එහි ගොඩනැගෙන ආතතිය එහෙම නැත්නම් හට ගන්න ආතතිය
එහි මුල් දිගට ප්‍රතිලෝමවත් මුල් දිගට ප්‍රතිලෝමවත් ඇදුණු දිගට අනුලෝමවත් සමානුපාතික බව හුක්ගේ නියමයෙන් කියවේ. එහෙනම් අපි ඔතන උදාහරණයක් දාමු මෙහෙම. L දිග තන්තුවක් සිම්පල් L දිග ප්‍රත්‍යස්ත තන්තුවක් දාගන්න. සිම්පල් L දිග ප්‍රත්‍යස්ත තන්තුවක් තන්තුවක m භාරයක් එල්ලූ විට m භාරයක් එල්ලූ විට L බෙදීම 4ක විතතියක් පෙන්වයි. L බෙදීම 4ක විතතියක් පෙන්වයි. ප්‍රත්‍යස්ථතා මාපාංකය ගණනය කරන්න. ප්‍රත්‍යස්ථතා මාපාංකය ගණනය කරන්න. මෙයා ඇදෙන්නේ L බෙදීම 4ක් ස්කන්ධ mg ආකෘතිය T1යි. දැන් බලන්න. අපිට ලියන්න පුළුවන් මේකේ සමතුලිතතාවයෙන් T1 සමානයි mg කියලා. බලාගන්න. සමතුලිතතාවයෙන් මෙහා උඩ පහළ යන්නේ නැහැ නේ. T1 සමානයි mg ට. ඊළඟට T1 සමානයි තව විදිහකින් ගත්තොත් ලැම්ඩා ප්‍රත්‍යස්ථා මාපාංකයේ අදිච්ච දිග L බෙදීම 4යි මුල් දිග L. මේකට කැපුණාම ලැම්ඩා බෙදීම 4ක් කියලා එනවා. දැන් අවස්ථා දෙක සමාන වෙන්න ඕන. ලැම්ඩා බෙදීම 4 සමානයි mg වෙනවා. ලැම්ඩා කියන්නේ 4යි mg ප්‍රත්‍යස්ථ මාපාංකය 4යි mg වෙනවා. කරගන්න. ඊළඟට එතන ලියා ගන්න. අන්න මේ ප්‍රත්‍යස්ථතා මාපාංකය 2යි mg වූ ප්‍රත්‍යස්ථතා මාපාංකය 2යි mg වූ ස්වභාවික දිග 3යි L වන තන්තුවක ස්වභාවික දිග 3යි L වන තන්තුවක ස්වභාවික දිග 3යි L වන තන්තුවක 2යි 5යි mg භාරයක් එල්ලූ විට 5යි mg භාරයක් එල්ලූ විට දක්වන විතතිය සොයන්න. මෙයා 3යි L විතතිය දන්නේ නැහැ. L එකයි කියලා ගමු මේක 5යි mg එල්ලලා තියෙනවා. ආතතිය T1යි. දැන් T1 සමානයි 5යි mg කියලා ගන්න පුළුවන්. අනිත් විදිහට T1 සමානයි ලැම්ඩා ප්‍රත්‍යස්ථ මාපාංකය 2යි mg ඇදිච්ච දිග දන්නේ නැහැ මුල් දිග 3යි L.
අවස්ථා දෙක සමාන කරන්න 5යි m 2යි mj L එක බෙදීම 3යි L සමානයි 5යි mj m, g අසමානයි L එක කියන්නේ ඇදිච්ච දිග 3/5 15යි L බෙදීම 2 කියන්නේ 7.5යි L දුරක් ඇදෙනවා. ඊට වඩා දිගක් ඇදෙනවා සෑහෙන. ඊළඟට ලියා ගන්න. ප්‍රත්‍යස්ත තන්තුවක් ඇදීමේදී ගබඩා වන ශක්තිය ස්වභාවික දිග L හා ප්‍රත්‍යස්තව මාපාංකය mg වන නැත්නම් ප්‍රත්‍යස්ත මාපාංකය ලැම්ඩා කියලා දාගන්න. ස්වභාවික දිග L හා ප්‍රත්‍යස්ත මාපාංකය ලැම්ඩා වන තන්තුවක ඉලාස්ටිසිටි මේ අවිතන්‍ය නෙමෙයි මේ අවිතන්‍ය නොවන තන්තුවක්. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත තන්තුවක්. ප්‍රත්‍යස්ත ස්වභාවික දිග L හා ප්‍රත්‍යස්ත මාපාංකය ලැම්ඩා වන ප්‍රත්‍යස්ත තන්තුවක ගබඩා වන ශක්තිය. දැන් මේක ඇද්දහම තමයි ප්‍රත්‍යස්ත තන්තුව මේ ඇති වෙන්නේ ආතතිය. දැන් මේක බලාගන්න. ආරම්භයේදී සිවිලිමක එල්ලලා තියෙනවා. තන්තුවේ මුකුත් නැහැ ওই දිගේ තියෙනවා. මේකට බරක් තියලා දෙනවා. මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ විත්තිය x දුරක් ඇදලා තියෙනවා. ඇදලා ආතතියක් මෙයාගේ mg භාරයක් තියලා ඇදලා තියෙන්නේ කියලා හිතන්න. ආතතිය t එකක් කොට නැහැ. ආරම්භයේදී ආතතියක් නැහැ. t සමානයි බිඳුව. t එකයි. එහෙනම් මෙයාගේ ආරම්භක ආතතිය බිඳුව. එකවර ආතතිය t එක වෙන්නේ නැහැ ටික ටික වැඩි වෙන්නේ. ඒකෙන්ද අවසාන ආතතිය t එකයි. අවසාන ආතතිය t එකයි. නම් මධ්‍යන ආතතිය තන්ත්‍රයේ හටගන්න මධ්‍යන ආතතිය බිඳුව ධන t එක බෙදීම 2යි. කියන්නේ t එක බෙදීම 2යි. මධ්‍යන ආතතිය යටතේ යම් දුරක් ඇද්දොත් ඒක ප්‍රත්‍යස්ථා විභව ශක්තිය විදිහට ගබඩා එඩිට් කරගන්න.
මධ්‍යන ආතතිය. එතන ලියන්න. මෙම මධ්‍යන ආතතිය යටතේ මෙම මධ්‍යන ආතතිය යටතේ x දුරක් විස්ථාපනය වීමේදී මෙම මධ්‍යන ආතතිය යටතේ x දුරක් විස්ථාපනය වීමේදී කරනු ලබන කාර්ය t1 බෙදීම 2 x දුරක් ඇදෙනවා. මධ්‍යන බලය විස්ථාපනය. මෙය ලියන්න. මෙය තන්තුවේ ප්‍රත්‍යස්ථා විභව ශක්තිය ලෙස ගබඩා වේ. ප්‍රත්‍යස්ථා විභව ශක්තිය W එම නැත්නම් E කියලා දාන්නම්. එනර්ජි ශක්තිය භාගයයි T1 x. හැබැයි T1 අපිට ලියන්න පුළුවන්. T1 කියන්නේ මෙයාගේ මුල් දිග L නම් ප්‍රත්‍යස්ථා මාපාංකය ලැම්ඩානේ. ලැම්ඩා ඇදිච්ච දිග x දිග මුල් දිග L. T1 කියන්නේ මේක. එම නිසා E සමානයි භාගයයි T1 වෙනුවට ලැම්ඩා x බෙදීම L ආපහු x ගෙන් ගුණ වෙන්න ඕන. ප්‍රත්‍යස්ථා විභව ශක්තිය භාගයයි ලැම්ඩා x වර්ගයේ බෙදීම L කියලා එනවා. ඕක භාගයයි ලැම්ඩා x වර්ගයේ බෙදීම 2යි. මේ L ගෙන් බෙදුනවා කියන්නේ ඒකක දිගක ගබඩා වෙන ශක්තිය නෙමෙයි සම්පූර්ණ ශක්තිය. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රත්‍යස්ථා විභව ශක්තිය කියන්නේ භාගයයි ලැම්ඩා x වර්ගයේ බෙදීම L. අපි උතෙන් දාගම් ගන්න. ඔච්චරයි තමයි තියෙන්නේ. ආයේ මේ එක ගැන කියලා දෙන්න තියෙනවා. පෙන් එකක්. එහෙම නැත්නම් මේ දුනු ගැන අපි ගානක් ගමු. ලියගන්න. ස්වභාවික දිග L වූ ප්‍රත්‍යස්ථ තන්තුවක ස්වභාවික දිග L වූ ප්‍රත්‍යස්ථ තන්තුවක m ස්කන්ධයක් L වූ විට L බෙදීම දෙකක විතතියක් පෙන්වයි. සිරස් එල්ලන්නේ L බෙදීම දෙකක විතතියක් පෙන්වයි. ඊට පස්සේ ලියා ගන්න. තන්තුවේ ප්‍රත්‍යස්ථා මාපාංකය ගණනය කරන්න. මෙම පිහිටීමේ සිට පහළට x විස්ථාපනයක් දෙනු ලැබේ. අඳින්නම් පහළට x විස්ථාපනයක් දෙනු ලැබේ. කොතන ඉඳලාද? මෙන්න මේ ස්වභාවික පිහිටීමේ ඉඳලා b වල ඉඳලා x විස්ථාපනයක් දෙනු ලැබේ.
x දුරක් විස්ථාපනය කෙරේ. චලිතය සරල අනුවර්තීය බව පෙන්වන්න. චලිතය සරල අනුවර්තීය බව පෙන්වන්න. දැන් මේ අවස්ථාවට මේ රූප ටික ඇඳගෙන එන්න. මේ අවස්ථාවේදී මේ ආතතිය t 1යි කියලා ගන්න. t 1 සමානයි mg බලා ගන්න හොඳට. t 1 කියන්නේ ලැම්ඩා ඇතුළු දිග L බෙදීම 2යි මුල් දිග L වෙනවා. නම් මේක එනවා ලැම්ඩා බෙදීම 2යි කියලා. එහෙනම් මේ දෙන්න සමාන කරන්න. mj සමානයි ලැම්ඩා බෙදීම 2යි. නම් ලැම්ඩාගේ අගය 2යි mg වෙනවා. ලැම්ඩාගේ අගය 2යි mg වෙනවා. ඔක්කොම මේ රූප ඇඳ ගන්න ඔක්කොම. මේක තනි කෙලින් රේඛාවක්. දැන් මම මේ අඩුවලත් අරගෙන ආවා. මේ ඕ මේක තියලා අඳින්නම්. ඕලක්ෂය මේ දිගේ L මේ දිගේ L බෙදීම 2යි මේකේ B දැන් මෙතන ඉඳලා x දුරක් විස්ථාපනය වෙලා තියෙනවා. ආතතිය t 1යි කියලා ගන්න. මෙන්න මෙතන ඉඳලා විස්ථාපනය x. විස්ථාපනය x නම් පුතේ මේ පැත්තට තියෙන තරණය x ඩබල් ඩොට් වෙනවා. අපි පහළට x සමානයි ma යොදමු. පහළට තියෙනවා mg ඉහළට තියෙනවා t1 ආතතිය. t1 දාන්න එපා. ඉස්සෙල්ලා t1 දැම්ම t2 කියලා දාන්න. t2 ස්කන්ධේ m පහළට තියෙන තරණය x ඩබල් ඩොට්. මේ දිශාවටනේ mg t2 ලියන්න පුළුවන් ලැම්ඩා ඇතිච්ච දිග. ඇතිලා තියෙනවා L බෙදීම 2 ධන x. එතන මේ x විතරක් නෙමෙයි මේ L බෙදීම 2ක් කම්බිය ඇදිලා තියෙන දුරක්. තන්තුවේ L බෙදීම 2 ධන x බෙදීම මුල් දිග L m x ඩබල් ඩොට් ලැම්ඩාගේ අගය 2යි mg mj ඍණ 2යි mg මේක සුළු කරන්න භාගය ධන x බෙදීම L සමානයි x mx ඩබල් ඩොට් mට m කැපිලා යනවා. එතකොට මේකේ j මෙයාගෙන් සුළු වුණාම මේ දෙකට මේ දෙක කැපෙනවා ඍණ j වෙනවා ඍණ 2යි j x බෙදීම L සමානයි x ඩබල් ඩොට් මේ j ට මේ j අඩු වෙලා යනවා. ඕගොල්ලන්ට එනවා මෙන්න මෙහෙම සමීකරණයක්. මේක ලියන්න පුළුවන් x ඩබල් ඩොට් සමානයි ඍණ 2යි j L බෙදීම වතාවක් x. මේක ලියන්න පුළුවන් x ඩබල් ඩොට් සමානයි ඍණ 2යි j බෙදීම L වර්ගමූලයේ වර්ගය x.
දැන් මේක චලිතයේ සරල අනුවර්තීය බවනේ පෙන්නන්න තියෙන්නේ. x double dot සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x. ඔමෙගා කියන්නේ මේකේ කෝණික මේ නියතයේ අගය. කෝණික ප්‍රවේගය නෙමෙයි. නියතයේ අගය අපි කෝණික ප්‍රවේගය කියලා ඔමෙගා කියලා කියනවා. දැන් ඒක නියතයක්. එහෙනම් මේකට අනුව ඔමෙගා කියන්නේ 2j බෙදීම l ගේ වර්ගමූලය. මේකේ සමීකරණයේ x double dot සමානයි ඍණ 2j l x x double dot සමානයි බිඳුව විතර. x සමාන x double dot බිඳුවයි ත්වරණයේ බිඳුව වෙන්නේ මේ කේන්ද්‍රයේදී. එහෙනම් ත්වරණයේ බිඳුව කළා කේන්ද්‍රය මොකක්ද කියලා බලනවා. 2j l අසමානයි බිඳුව. බිඳුව වෙන්න විදිහක් නැහැ නිසා අනිවාර්යෙන් x සමානයි බිඳුව. විය යුතුයි. x සමානයි බිඳුවයි. ඒ කියන්නේ ඇදිච්ච දිග බිඳුවයි. ඒ කියන්නේ මෙන්න මේ ස්වභාවික පිහිටුම එහෙම නැත්නම් ස්වභාවික වෙලාවේ ඇදලා තියෙන ප්‍රමාණය තමයි දෝලන කේන්ද්‍රය. එම නිසා O සිට O වලින් ඉඳලා බැලුවොත් L ධන L බෙදීම 2යි. L ධන L බෙදීම 2යි. ඒ කියන්නේ 3යි L බෙදීම 2ක් පහලින් දෝලන කේන්ද්‍රය පිහිටා ඇත. O සිට 3යි L බෙදීම 2ක් පහලින් දෝලන කේන්ද්‍රය පිහිටා ඇත. ඒ කියන්නේ ස්වභාවික පිහිටීම මෙන්න මෙතනම තමයි දෝලන කේන්ද්‍රය. ඊළඟට දාන්න ඉහත ගැටලුවේ O සිට මනින ලද විස්ථාපනය ඉහත ගැටලුවේ O සිට මනින ලද විස්ථාපනය O සිට මනින ලද විස්ථාපනය x ලෙස සලකා x ලෙස මේ විස්ථාපනය x ලෙස සලකා විස්ථාපනය x ලෙස සලකා චලිතය සරල අනුවර්තීය බව පෙන්වන්න චලිතය සරල අනුවර්තීය බව පෙන්වන්න චලිතය සරල අනුවර්තීය බව පෙන්වන්න ඔමෙගා ලබා ගන්න. දැන් මේකමයි ඉස්සෙල්ලා මෙතන ඉඳලා x දැන් එහෙම නෙමෙයි කියන්නේ ඒ පාරාමිතිය ටික එහෙමම තියෙද්දී මෙන්න මෙතන ඉඳලා මැනපු x තුර x යම් නියත තැනක ඉඳලා මැනපු තුර x මේ පැත්තට x තුර මැනලා මේ පැත්තේ තියෙන්නේ x ඩබල් ඩොට් ආයෙ අඳ ගන්නවා. මේ පැත්තට f සමානයි මේ යොදමු. ලැම්ඩා කියන්නේ 2යි mg නේ. හරි. එහෙනම් පහළට තියෙනවා mg උඩට ආතතිය T4 කියලා දාගමු.
T4 සමානයි ස්කන්ධය M තරනේ x double dot mj ඍණ ලැම්ඩා ඇතිච්ච දිග. දැන් ඇදිලා තියෙනවා මේක වලංගු වෙන්නේ L ට වඩා වැඩි වුණොත්. x කෙන් මෙන්න මේ ස්වභාවික දිගේ x කෙන් L ප්‍රමාණය අඩු කරන්න. x ඍණ L බෙදන්න ඕනේ ස්වභාවික දිගේ සමානයි mx double dot. මේක හරියන්නේ x වල දිග හැම වෙලේම L ට වඩා විශාල වුණොත් විතරයි. එතකොට ඇදෙන්නේ mj ඍණ ලැම්ඩා කියන්නේ 2යි mj x ඍණ L බෙදීම L mx double dot m කැපිලා යනවා m අසමානයි බිඳුවයි. දැන් මෙයා මෙහෙට ගුණ කරන්න gl ඍණ 2යි j x බෙදීම L ll කැපෙනවා මේක gl ඕනේ මෙතන j එතකොට හරිනේ j 2යි j x බෙදීම L මේ දෙන්නා ධන 2යි j x double dot එහෙනම් මෙතන හැදෙනවා x double dot සමානයි ඍණ 2යි j L x ධන 2යි 1යි 3යි g. දැන් අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි වෙනසක් තියෙනවා. මේකෙන් මෙන්න මේ x ඉතුරු වෙන්නේ ඉතුරු ටික එළියට ගන්න. x double dot සමානයි ඍණ 2යි g බෙදීම L. එතකොට මෙතන ඉතුරු වෙනවා x ඍණ j එළියට ගියා 3යි L බෙදීම 2ක් කියලා එනවා. මෙයාගෙන් සුළු කරාම මේක එනවා මේකත් එනවා නේද? L ට L කැපෙනවා 2ට 2 කැපෙනවා 3යි g එනවා. දැන් මෙන්න මේක කැපිටල් X කියලා ගන්න. දැන් ওই වර්ගයේ ගණන් වල හැම වෙලේම x ඉතුරු වෙන්නේ ඉතුරු ටික ඔක්කොම එළියට ගන්න. හරි. කැපිටල් X කියන එක t විශේෂ කැපිටල් X කියන්නේ x ඍණ 3i l බෙදීම 2. මෙයා x විශේෂ නවකලනය කරනවා. dx by dt dx විශේෂ නවකලනය වෙනවා. d මේ නියතයක් නේද? 3i l බෙදීම 2 නියතයක් නේ. මෙයා dx විශේෂ නවකලනය. මේක x dot මේකත් x dot වෙනවා මේක බිඳුව. දැන් මේක නැවත t විශේෂ නවකලනය කරන්න. නැවත t විශේෂ අවකලනය dx dot dt විශේෂ dx dot dt. එතකොට මේක x double dot වෙනවා මේක simple x double dot. දැන් ඕක ගෙනින් මේ සමීකරණයට දාන්න. එතකොට මේක එනවා capital X double dot සමානයි ඍණ 2යි j බෙදීම L simple x. මේකවත් ලියලා මේක ලියන්න. හරි. දැන් මේක ලියන්න පුළුවන් x double dot සමානයි ඍණ 2යි j බෙදීම L ගේ වර්ගමූලයේ වර්ගය x. මේකේ නියතය ඔමෙගා
2යි g බෙදීම l කියලා ලියන්න. චලිතයේ සරල අනුවර්තය වෙනවා x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමෙගා වර්ගය x ඩයි. දෝලන කේන්ද්‍රය තාම හෙව්වේ නැහැ. මෙතන කියලා එන්න ඕන. දෝලන කේන්ද්‍රය හොයන්න අපි මෙන්න මේ සමීකරණය ගන්නවා නැවත. මේක හරි මේකට කලින් එක හරි ප්‍රශ්නයක්. අපි දන්නේ විදිහට දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගයේ බිඳුව, ත්වරණයේ බිඳුව x ඩබල් ඩොට් සමානයි බිඳුව විට ඍණ 2යි g බෙදීම l x ඍණ 3යි l බෙදීම 2 කියලා තියෙනවා. ඒක සමානයි බිඳුව. එහෙනම් මෙයා බිඳුව වෙන්නේ නැහැ. g l අසමානයි බිඳුව. බිඳුව වෙන්නේ නැහැ. එයා අනිවාර්යෙන් බිඳුව වෙන්න ඕනේ මේක. x ඍණ 3යි l බෙදීම 2 සමානයි බිඳුවයි. x සමානයි 3යි l බෙදීම 2යි. x කියන දුර 3යි l බෙදීම 2යි. ඒ කියන්නේ l ධන l බෙදීම 2යි. කියන්නේ ඉස්සරහ ලියපු b වල. එම නිසා දෝලන කේන්ද්‍රය O සිට L ධන L බෙදීම 2ක් පහළින් පිහිටි ලක්ෂයක පිහිටයි. මෙතන පිහිටුවා. හරි. දැන් ඔය දෝලන කේන්ද්‍ර වෙනස් වෙන විදිහ මේ අවස්ථා දෙකක් ගැන අපි කතා කරේ. ඕකම ලියන්න. ඉහත තන්තුව කියන්නේ ස්වභාවික දිග L ප්‍රත්‍යස්ථා මාපාංකය 2යි mg ඌ කියලා දාන්න. ඉහත තන්තුව ස්වභාවික දිග L ප්‍රත්‍යස්ථා මාපාංකය 2යි mg ඌ තන්තුව රූපයේ දැක්වෙන පරිදි තිරසට අංශක 60කින් නානත තලයට උපරිම බෑවුම් රේඛාව දිගේ රූපයේ දැක්වෙන පරිදි සම්බන්ධ කර ඇත. සියලුම පෘෂ්ඨ සුමට නම් සමතුලිත අවස්ථාවේදී P අංශුව දන්න විතතිය සොයන්න L එකයි. ඊළඟට O සිට මනින ලබන විස්ථාපනය x වන විට චලිතය සරල අනුවර්තීය බව පෙන්වා. එහි දෝලන කේන්ද්‍රය හා කාලාවර්තය ගන්න ඔමෙගා ගන්න එක. දෝලන කේන්ද්‍රය හා ඔමෙගා හි අගය සෑම. මේක පුතේ මේ අවස්ථාවේදී ආතතිය L1යිනේ විස්ථාපනය T1යි කියලා ගන්නවා. අපි ළඟ ප්‍රතික්‍රියාවක් තියෙනවා මේකේ R කියලා. ඒක නම් වැඩකුත් නැති වෙයි.
එහෙනම් මේ පැත්තට බල ලකුණු කරගන්න. t එක සමානයි t එක වෙන්නේ mj cos 30. mj cos 30 sin හැටනේ cos 30. t එක කියන්නේ mj cos 30 කියන්නේ මූල තුන බෙදීම 2යි. මූල 3යි mg මූල 3 බෙදීම 2යි mg කියලා එනවා. ඊළඟට ආතතිය L එක විතතියක් පෙන්නනවා නේ. L එක හොයන්න කියනවා. T එක කියන්නේ ලැම්ඩා 2යි mg ඇතිලා තියෙනවා L එක දුරක් පහළ තියෙනවා L දුරක් මුල් දිගේ අවස්ථා දෙක සමාන කරන්න මූල තුන බෙදීම 2යි mg සමානයි 2යි mg L එක බෙදීම L mg ට mg කපන්න දෙවරක් 2 4යි මූල තුන බෙදීම 4යි L සමානයි L එක එහෙනම් මූල තුන බෙදීම 4ක් තමයි මෙහෙට ඇදෙන්නේ දැන් ඊළඟට මේ මුකුත් නැතුව මේ ගානෙම කියනවා මුකුත් ඕනේ මේක L මේක L මෙන්න මෙතන ඉඳලා විස්ථාපනයක් තියෙනවා x විස්ථාපනයක් දැන් මෙහෙට තියෙන තරනේ x ඩබල් ඩොට් තව රූපයක් ඇඳගෙන හරි මේක දාගන්න මෙතන ඉඳලා මෙතෙන්ට විස්ථාපනයේ x දැන් මෙහෙට තියෙන තරනේ x ඩබල් ඩොට් දාගන්න හරි මේ පැත්තට f සමානයි ma යොදමු ආතතියට e5යි කියලා දාගමු මෙහෙට තියෙනවා mg cos 30 මූල තුන බෙදීම 2 ඍණ මේ පැත්තට තියෙනවා t5 සමානයි m x ඩබල් ඩොට් ඔතෙන් කරගන්න මේක මේ අංශක 30 වුණා නම් මේක බෙදිලාම යනවා mg cos 30 මූල තුන බෙදීම 2යි mg මූල තුන බෙදීම 2 t5 ලියන්න පුළුවන් ලැම්ඩා ඇදිච්ච දිග මෙතන ඉඳලා මෙතෙන්ට නම් x මුල් දිගේ l නේ x පින l බෙදීම මුල් දිගේ සමානයි mx ඩබල් ඩොට් ලැම්ඩා කියන්නේ ඉහත තන්තුව එහෙනම් 2යි mg මූල තුන බෙදීම 2 ඍණ 2යි mg x ඍණ l බෙදීම l mx ඩබල් ඩොට් m m අසමානයි බිඳුවයි කියලා ලියන්න. නම් මූල තුන බෙදීම 2යි j මෙතනත් හැදෙනවා
ඍණ 2යි j බෙදීම L වතාවක් x. මේ දෙන්න ඍණ 2යි j ඍණ 2යි නෙමෙයි ධන 2යි නේ. ඍණයි ඍණයි ධන වෙනවා ධන 2යි j L කැපෙනවා. x double dot එහෙනම් x double dot කියන්නේ මේකේ ඍණ 2යි j බෙදීම L x ධන 2යි j ධන මූල 3 බෙදීම 2යි j. මෙන්න මේ නැට්ටක් වගේ කෑල්ලක් එල්ල. මේක sin t වුණා නම් මේ කෑල්ල බෙදලා යනවා මටත් එක්ක. කමන්නේ මේක අපි මේ ටික විතරක් පෙන්නම්කෝ. x double dot සමානයි ඍණ 2යි j බෙදීම L ගේ මූලයේ වර්ගයේ x ධන මෙන්න මේ ටිකක් තියෙනවා. කමන්නේ මේ ටික එහෙමම ලියාගන්න සුළු වෙන්නේ. මුළු තුන බෙදීම 2යි j. මේකේ ඔමෙගා මේ ඔමෙගා කියන්නේ මෙතන ගානම තමයි 2යි j බෙදීම L ගේ මූලය. මේක x double dot සමානයි බිඳුව විට දෝලන කේන්ද්‍රය ලැබේ. දෝලන කේන්ද්‍රය හොයන්න. නෑ x double dot බිඳුව කරාම මේ ටික බිඳුවයි මේක බිඳුව වෙනවා. x double dot සමානයි බිඳුව නම් ඍණ 2යි j බෙදීම L වත මූලයේ x ඒක ඍණ අනිත් පැත්තට යද්දි ධන වෙනවා. සමානයි 2යි j ධන මූල 3 බෙදීම 2යි j. x වලගේ අහන්න. නෑ x වලගේ එනවා 2යි j ධන මූල 3 බෙදීම 2යි j බෙදිලා යන්නේ. මේකෙන් ආයෙ බෙදන්න. 2යි j බෙදීම L ගේ මූලය. ඔන්න ඕක තමයි දෝලන කේන්ද්‍රය. මෙන්න මෙතන ඉඳලා x වල ඉඳලා තියෙන දුර. මේකෙන් L ප්‍රමාණයක් අඩු කරන්න ඕනේ මේ දුර හොයන්න. මේක L එකක් එන්න ඕනේ L එකක් නෑ නේද? මෙතනින් L එකක් එනවා. එච්චර දන්නේ බලන්න ඕනේ. පොඩ බලන්න සුළු කිරීමෙන් හැල්ල ඇති. දැන් මේ වගේ ඒවා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට එක්සෑම් එකට දීලා තිබ්බත් මේ වගේ ගානකට ආයි මේ ස්ප්‍රින් එකක් දාන්න. එච්චරයි. ඔන්න ඔය අවස්ථා ටික තමයි තර්න විදිහට තියෙන්නේ. වෙන අවස්ථාවක් කියන්න තරම් නැහැ. මේක ඊළඟට ගණන් ටික තියෙනවා. ඕකේ ගණන් ටිකක් මම ඔයගොල්ලන්ට එවලා තියෙනවා. තියරි ටික නම් ඉවරයි. ඔච්චරයි තියරි තියෙන්නේ. ආයෙ සර්කියුල දුන්නක තියරි එක තියෙනවා. එච්චරයි. දුන්නේ තියරි එක කරාම ඒක ගානත් එක්කම හැදුවාම ඉවරයි. මේ ඊළඟට තියෙන ඕකේ ගණන් ටික හැදීම විතරයි. නම් පුතේ මේ මම එන් කරන්නම් අදට. ගහගන්න.